Hello lamai, welcome back to Odell Girl YouTube channel. අද අරන් ආවේ low budget එකකින් skin එක glow කරගන්න පුළුවන් පොඩි tip එකක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ටිප් එක තමයි ෆේස් පැක් එකක්. මේක හදාගන්නේ කඩල පිටි වලින්. ඉතින් මුලින්ම ඔයාගේ මූණට අවශ්‍ය වන ප්‍රමාණයට කඩල පිටි දාගන්න. ඊට පස්සේ කස්තුරි කහ එකතු කරගන්න ඕනි. තේ හැඳි භාගයක්, ඒ කියන්නේ කාලක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ රෝස් වෝටර් එකතු කරගන්න ඕනේ. මේක දියාරු කරගන්න පුළුවන් වෙන තරමටම රෝස් වෝටර් එකතු කරගන්න. ඒ කියන්නේ මේක පොඩි දියාරු ගතියට තියෙනකොට ඇප්ලයි කරගන්න ලේසි මූණේ. හොඳට මේක මික්ස් කරගෙන ඉවර වෙලා මූණ හොඳට සෝදලා විනාඩි 20ක් විතර ඇප්ලයි කරලා තියන්න ඕනේ මේ ෆේස් පැක් එක. ඉතින් මේ තියෙන ෆේස් පැක් එක මම එළියට ඇවිල්ලා තමයි මේ වීඩියෝ කරේ. කහ පාටයි කස්තුරි කහ කඩල පිටි රෝස් වෝටර් ෆේස් පැක් එක. ඉතින් අපිට ෂණිකව ග්ලෝ එකක් ගන්න පුළුවන් මෙන්න මේ ෆේස් පැක් එකෙන්. හරි, මම මේ දැන් හදන්නේ කඩල පිටි පාවිච්චි කරලා ක්ලෙන්සර් එකක්. ඔයගොල්ලෝ දන්නවද කඩල පිටි කියන්නේ අපිට ස්වභාවිකවම පාවිච්චි කරන්න පුළුවන් ක්ලෙන්සර් එකක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට කඩල පිටි රෝස් වෝටර් දෙක එකට එකතු කරලා පුළුවන් ක්ලෙන්සර් එකක් හදාගන්න. මේ විදිහට තමයි ස්කින් එකේ ඇප්ලයි කරලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේක දැන් මූණේනේ අපි ඇප්ලයි කරන්නේ. මූණේ ඇප්ලයි කරලා හොඳට අර ස්ක්‍රබ් කරනවා වගේ ඒ විදිහට මේ රෆ් කරන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කඩල පිටි ටිකක් මෙන්න මේ විදිහට මම පෙන්නන විදිහට අතට අරගෙන ඊට පස්සේ අපේ ඔයගොල්ලෝ යූස් කරන ෆේස් වොෂ් එකෙන් චුට්ටක් කඩල පිටියකට දාලා පුළුවන් මේ හොඳට මික්ස් කරලා ගන්න. ඉතින් හොඳට පෙන මේවා වෙන විදිහට හොඳට මික්ස් වෙනවා. ඉතින් මූණ හොඳට හොදගන්න ස්වභාවිකවම පාවිච්චි කරන්න පුළුවන් බ්ලීච් එකක් තමයි මේ කඩල පිටි කියන්නේ. ඉතින් මේ තියෙන්නේ ෆේස් වොෂ් එකතු කරපු කඩල පිටි එක. අන්න ඉතින් මගේ රිසල්ට් එක මේ තියෙන්නේ අපි හදාගත්තු ක්ලෙන්සර් එක ගාලා ඊට පස්සේ ෆේස් පැක් එක ඇප්ලයි කළාට පස්සේ මගේ ස්කින් එක ග්ලෝ වුණ විදිහ කඩල පිටි කියන්නේ ස්වභාවික හොඳ ක්ලෙන්සර් එකක්. ඉතින් මේ තියෙන්නේ ඇප්ලයි කරන්න කලින් මගේ මූණ තිබුණු විදිහ. මේ තියෙන්නේ ඇප්ලයි කරලා ඉවර වුණාට පස්සේ මගේ මූණ. ඉතින් ඔයාලටත් පුළුවන් ඇප්ලයි කරලා මට රිසල්ට් එක කියන්න. මම අදට වීඩියෝ එකෙන් යනවා. මාව බලන් හිටපු අහන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.